ඔයා හෙට උදේ හැරෙද්දින් තමන්ගේම ගෙදර ගරාජ් එකෙන් වාහනේ එළියට ගන්නත් කාට හරි සල්ලි ගෙවන්න වෙනවා කියලා දැනගත්තොත් මොනවා හිතෙයිද? නීති විරෝධී වගේ ඇහුනට ස්විස්ටර්ලන්තයේ එක මිනිස්සෙක් මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව කරන්න ක්‍රමයක් හොයාගෙන තියෙනවා. මෙයාගේ නම රෙනාටෝ ඩී.එස්. මෙයා තමන්ව හඳුන්වාගන්නේ ස්විස්ටර්ලන්තයේ රජු කියලා. පුදුම වැඩේ කියන්නේ එක සතයක්වත් ගෙවන්න නැතුව පොදු පාරවල් ඇතුළු ඉඩම් කොටස් 100කට වඩා වැඩි ප්‍රමාණයක අයිතිය මෙයා දැන් ලබාගෙන තියෙනවා. මාරයිනේ. ඒ කොහොමද දන්නවද? එයා නීතියේ හිලක් හොයා ගන්නවා. ඒ නීතියේ හිල පාවිච්චි කරලා තමයි ස්විස්ටර්ලන්තයේ මේ තරම් ඉඩම් ප්‍රමාණයක් එයා තනියෙන් හිමි කරගෙන තියෙන්නේ. මේක වෙන්න මෙහෙමයි. ස්විස්ටර්ලන්තයේ ඉඩම් ලේඛන ඩිජිටල් කරණය කරද්දී සමහර පොඩි කැලෑ කෑලි ගම්බද පාරවල් සහ නිවාස අසල පාරවල් ලියාපදිංචි නොවි මගහැරලා තියෙනවා. එතකොට මේ ස්විස්ටර්ලන්තයේ ස්විස් සිවිල් නීතියට අනුව දශක ගණනාවක් තිස්සේ අයිතිකරුවෙක් නැතුව අතහැරලා දාලා තිබ්බ ඉඩම් ඕනෑම කෙනෙකුට අයිති කරගන්න පුළුවන්. ඉතින් මෙයා කලේ අන්න ඒ නීතියේ හිස්තැන හොයාගෙන ඒකෙන් මේ ඉඩම් තමන්ගේ නමට හරවගත් එක තමයි. හැබැයි වැඩේ දරුණු වෙන්නේ මෙතනින්. පාරක් අයිති කරගත්ත ගමන් මෙයා ඇත්තටම හිතනවා එයා රජෙක් කියලා. මෙයාගේ පාරවල් වලින් අනිත් මිනිස්සුන්ට යන්න දෙන්නේ නැහැ. එහෙම යන කවුරු හරි ඉන්නවා නම් ඒ කට්ටියගෙන් සල්ලි අය කරන්න මෙයා පටන් ගන්නවා. ඒ කියන්නේ කෙලින්ම මාසික බිල්පත් මේ අසල්වැසියන්ටත් මෙයා යවන්න ගන්නවා. මොකද අසල්වැසියන් යන්න ඕනෙත් මේ පාරවල් වලින් නිසා. ඊට පස්සේ දැන් මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා මේ රටේ. ඒ හින්දා දැන් ඒ පැත්තේ ඉන්න ප්‍රදේශවාසීන් වගේම රජයත් මෙයාට විරුද්ධව ලොකු නීතිමය සටනක ඉන්නවා. හැබැයි රජය මේකෙන් දිනුවත් රජයට ඉතා විශාල මුදලක් මේ වැඩේ හරහා පාඩු වෙලා තමයි නතර වෙන්නේ. මෙයා තාමත් මේ ඉඩම් කොල්ලේ නතර කරලා නැහැ.